සුබ දවසක් වේවා කියලා පිළිගනවා. එලාදත් FX Trading with කල්හාර YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක ගේන්නේ 2025 පස්වෙනි මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 21 වෙනි දා අපේ සිග්නල් ගෲප් එකේ මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපි දුන්න සිග්නල් වලට ඔයාලා දාගත්ත ට්‍රේඩ් කීයක් TP හිට් වෙලාද කීයක් SL හිට් වෙලාද කියලා පුංචි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා තවමත් තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති සහ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ. එතකොට එයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා පුංචි අයිඩියා එකක් ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා. හරි. තවමත් සම්බන්ධ වෙලා නැතුව ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා මෙන්න මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. හරි අපි වැඩි කතා නැතුව යන් අපේ සිග්නල් ගෲප් එක ඔන්න මැයි 21 වෙනිදා අපි පටන් අරන් තියෙන මෙන්න මෙතනින් මැයි 21 වෙනිදා පටන් අරන් තියෙන්නේ මෙතනින්. එතකොට ඔන්න අද දවස් දීපු පළවෙනි සිග්නල් එක තමයි මේක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදියට ඒක මම කියලා තියෙනවා ඔයාලට මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා. මැනේජ් ප්‍රොෆිට් කියන්නේ අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එක එක්ක මැනේජ් ප්‍රොෆිට් කිව්වට පස්සේ ඔයා එක්ක ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න ඕනේ නැත්නම් ඔයා බ්‍රේක් ඉවන් කරගන්න ඕනි. අනිවාර්යයෙන්ම මේ දේ කළ යුතුයි. එතකොට මැනේජ් ප්‍රොෆිට් කරගත්ත කියන්නේ ඔයාට කවදාවත් ලොස් එකක් නැහැ. හරි. අපි තා ටිකක් පල්ලෙහාට යන් ඊට පස්සේ ඔන්න මම තව සිග්නල් එකක් දීලා තිනවා. එතකොට මේක තමයි අද දවස් දීපු දෙවෙනියට දීපු සිග්නල් එක. එතකොට මේ සිග්නල් දෙකේම තියෙන විශේෂත්වය තමයි මේ සිග්නල් දෙකම එක ළඟ දීලා තියෙන්නේ. එතකොට මේක දීලා තියෙන්නේ 3307ත් 3309ත් අපි බලමු පළවෙනි සිග්නල් එක කොතනින් දීලා තියෙන්නේ කියලා. එතකොට මේක දීලා තියෙන්නේ 3306ත් 3309ත්. එතකොට සිග්නල් දෙකම එක ළඟ වගේ තමයි දීලා තියෙන්නේ. ඔන්න ඊට සිග්නල් එක දුන්නේ 9:44. එතකොට 9:54 වෙද්දී ඔන්න පළවෙනි සිග්නල් එක සහ දෙවෙනි සිග්නල් එක දෙකම TP හිට් වෙලා ඉවරයි. හරි. ඔන්න එතකොට අද දවසේ පළවෙනි සිග්නල් එක සහ දෙවෙනි සිග්නල් එක දෙකම TP හිට් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔය තියෙන අපි දාගත්ත අපි දීපු සිග්නල් එකට අපි දාගත්ත ට්‍රේඩ් ටික තමයි ඔය තියෙන්නේ. අපි බලමු තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔන්න දාගත්ත සිග්නල් ටිකට දාගත්ත ට්‍රේඩ් ඔන්න දාපු තැන ඉඳලම මාකට් එක සෙල් වෙලා තියෙනවා. හරි. අපි යන් තව පල්ලෙහාට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට මේ තියෙන්නේ දාගත්ත සිග්නල් ඒ කියන්නේ දීපු සිග්නල් එකට ඔයාලා දාගත්ත ට්‍රේඩ් ඔන්න ප්‍රොෆිට් වෙලා තියෙන විදිය. හරි. අපි බලමු ඔන්න අද දවසේ දීපු දෙවෙනියට දීපු සිග්නල් එක TP දෙකක් හිට් වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙතන අවස්ථාවේදී එතකොට මාකට් එක සෙල්ලා තමයි බයි වුනේ. එතකොට මේක TP එක හිට් වෙලා තියෙනවා. TP එක නෙමෙයි සමා වෙන්න ඕනි TP දෙක. හරි. අපි තව ටිකක් පල්ලෙහාට ගිහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න එතකොට ඔන්න ඊයේ දවසේ කියන්නේ මැයි 20 වෙනිදා වෙනිදා දීපු සිග්නල් එක. ඒ කියන්නේ මැයි 20 වෙනිදා අවසානයේ දීපු සිග්නල් එක ඔන්න මෙන්න මේ අවස්ථාව වෙද්දී පිප් 700ක් කියන්නේ ඩොලර් 70කටත් වැඩියෙන් ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙන ඔන්න. ඒ කියන්නේ මැයි 20 වෙනිදා දීපු සිග්නල් එක ඔයාලට පේනවා මෙන්න මෙතනින් පෙනේ ඔයාලට මැයි 21 කියලා මැයි 20 කියලා ඔන්න බලන්න. ඔන්න මේ තියෙන අපි මැයි 20 දීපු සිග්නල් එක. මේ තියෙන මැයි 20 අවසානයේ දීපු සිග්නල් එක. එතකොට ඒක මැයි 21 වෙනිදා වෙද්දී පිප් 700ක්. ඒ කියන්නේ පිප් 700ක් කියන්නේ ඩොලර් 70කටත් වැඩිය මේ තියෙන්නේ දාපු සිග්නල් එකට දාගත්ත ට්‍රේඩ් එක. එතකොට ඩොලර් 70කටත් වැඩිය රනින් ප්‍රොෆිට් විදියට තමයි ට්‍රේඩ් එක තාමත් ප්‍රොෆිට් පිට තමයි තියෙන්නේ. හරි. ඔන්න අපි අද දවස් දීපු තුන්වෙනි සිග්නල් එක ඒකත් මම කියලා තියෙනවා මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා මේ තියෙන්නේ එක. එතකොට මැනේජ් ප්‍රොෆිට් කරගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට ට්‍රේඩ් එක කවදාවත් ඔයාගේ ලොස් එකක් නැහැ. මොකද බ්‍රේක් ඉවන් කරගත්ත කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ බ්‍රේක් ඉවන් ඩන් වුණොත් අනිවාර්යෙන් ඔයාට ප්‍රොෆිට් පිට තමයි ගැලවෙන්නේ. ඔයා ප්‍රොෆිට් පිට තියෙද්දි ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තොත් ඒත් ඔයාට ලැබෙන්නේ ප්‍රොෆිට් එකක්ම තමයි. හරි. මේකේ තියෙන අපි 4 වෙනියට දීපු සිග්නල් එක. මේ තියෙන 4 වෙනියට දීපු සිග්නල් එක. එතකොට 4 වෙනියට දීපු සිග්නල් එක නම් මම ක්ලෝස් කරගන්න කියලා තියෙනවා පිප් 25යි. ඒ කියන්නේ ලොස්ට් එක පිප් 25කින්
අද දවසේ දීපු 4 වෙනිදා දීපු සිග්නල් එක ක්ලෝස් කරගන්න කියලා තියෙනවා. එතකොට මේක තමයි 4 වෙනිදා දීපු සිග්නල් එක. ඒක පිප් 25ක් කියන්නේ ඩොලර් 2.50ක් 2.50න් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියලා තියෙනවා. එතකොට අද දවසට අපේ සිග්නල් 4ක් දීලා තියෙනවා. එතකොට මම මේක සාරාංශයක් විදිහට දානම්. එතකොට සිග්නල් දෙකක් TP හිට් වෙලා තියෙනවා. එතකොට සිග්නල් දෙකක් TP හිට් වෙලා තියෙනවා. එක සිග්නල් එකක් අපි මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා. එතකොට ඒකත් ප්‍රොෆිට් පිටම තමයි ගැලවෙන්නේ. එතකොට අනිත් සිග්නල් එක ක්ලෝස් කරගන්න කියලා තියෙනවා. එතකොට ඒක පිප් 2.50කින් ඒ කියන්නේ පිප් 25කින් ඩොලර් 2.50කින් අපි ඒක ක්ලෝස් කරගන්න කියලා තියෙනවා. හරි, මෙන්න මේ විදිහට තමයි අපේ 2025 මැයි මාසේ 21 වෙනිදා තත්ත්වය. හරි, එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. අපි බලමු 2025 මැයි 22 වෙනිදා වීඩියෝ එකත් එක්ක අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. අන්තිමට කියන්න ඕනේ දේ තමයි අපිත් එක්ක අපේ සිග්නල් ගෲප් වලට සහ අපේ සර්විස් එක වට ගන්න ඕයි නම් අපේ රුපියලක්වත් ගන්න අපි ඔයාලට 100% ෆ්‍රී තමයි කියලා දෙන්නේ. ඒක නිසා හැමෝටම පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. කැමති බ්‍රෝකර් කෙනෙක් ඒ කියන්නේ වෙන බ්‍රෝකර්ලාගේ ට්‍රේඩ් කරලා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් XM account එකක් ඔයාලට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද අපි සේරම ෆ්‍රී කියලා දෙන්නේ. මොකද එතකොට සේරම එකම විදියට යන නිසා. ඔයා කැමති නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අද වැඩි සිග්නල් දෙන්න උනේ නැහැ. මොකද මාකට් එක හොඳ තැනක තිබ්බේ නැහැ. ඒක නිසා අපි බලමු හෙට දවසේ අපි දෙන සිග්නල් ටිකේ තත්ත්වය කොහොමද කියලා. හරි. එහෙනම් හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.